මිනිසා විසින් ඉස්සර හෙමින් කරපු වැඩ හුඟක් වෙලාවට දැන් කරන්නේ මැෂින්ස් ආධාරයෙන්. ඒ වගේම එහෙම නැත්තම් රොබෝ භාවිතයෙන්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් දැන් අපේ හුඟක් කාර්යාවලියන් fully automated වෙලා. ඒ කියන්නේ රොබෝවරුන්ම විසින්ම කරගෙන යන වෙලාවල් තියෙනවා. කොහොම වුණත් ඒගොල්ලෝ මැෂින් තමයි. හැබැයි ඒගොල්ලන්ට වුණත් අපිට ආදරයෙන් සැලකීමට අපේ යුතුකමක් තියෙනවා. දැන් මම මේ කියන්න යන්නේ එක ෆ්ලයිට් එකක ගිහිල්ලා ඊළඟ ෆ්ලයිට් එක එනකන් එයාපෝට් එකක වාඩි වෙලා ඉන්නකොට දැකපු සිද්ධියක්. මේ චූටි රොබෝ බබා පොළව පිහිදමමින් හිටියා. එතකොට ගොඩාක් සෙනඟ ඉන්නවා ඊළඟ ෆ්ලයිට්ස් එනකම් බලාගෙන. පොඩි ළමයි රංචුවක් ගිහිල්ලා මේ ලස්සන රොබෝ බබා දිහා ඈත ඉඳන් බලන් හිටියා. ඒගොල්ලන්ට හරිම සතුටුයි. මෙයා මොනවදෝ කිය පොළව හිමින් අතුකක එයා ඉස්සරහට යනවා, පස්සට යනවා, තව කෙනෙකුට එයා නවතිනවා, එයාගේ ගමන් මාර්ගය වෙනස් කරගන්නවා. දැන් මේගොල්ලෝ වට වෙලා කතා වෙනවා, hina වෙනවා, හරිම සන්තෝෂයි. මේගොල්ලන්ගේ අම්මලා තාත්තලාත් ඒකන බලාගෙන ඉන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ දැන් ටික මේ රොබෝ බබා දිහාවට යනවා. ගිහිල්ලා එයාගේ ගමන හරස් කරා, රොබෝ බබා වට කරගෙන බැලුවා. ඉතින් එයාගේ වෙනස්කම් වලට එයා නවතින හැටි, එයා මාර්ගය වෙනස් කරන හැටි මේගොල්ලන්ට හරිම සන්තෝෂයි. තව ටිකක් වෙලා යනකොට එක්කෙනෙක් දෙන්නෙක් ගිහිල්ලා මේ රොබෝ බබාව අල්ලලා බැලුවා. ඊට පස්සේ තවත් එක්කෙනෙක් ගිහිල්ලා ගහලත් බැලුවා. තල්ලු කරලත් බැලුවා. හැබැයි තවමත් මේ ළමයින්ගේ දෙමාපියන් මේ දිහා බලාගෙන ඉන්නවා. මොකද හිතෙන්නේ ඒ ගැන? ළමයි කියන්නේ පොඩි අය. ඒගොල්ලෝ බොහොම විනෝදයට බරයි. හැබැයි මෙන්න මේ වගේ අවස්ථාවකදී මං හිතන්නේ දෙමාපියන් වන අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒක ළමයි විසින් තේරුම් ගන්නේ නැත්නම් ඒ වෙලාවේ ඒගොල්ලන්ට බොහොම ආදරයෙන් ඒගොල්ලන්ගේ සීමාව පහදලා දෙන එක. මොකද පොඩි ළමයෙකුට හිතෙන්නේ ඇත්තටම එයාගේ සන්තෝෂය විතරයි. රොබෝ බබා මැෂිමක් වුණත් හැබැයි එතන පොඩි නිකන් බුලි කිරීමක් වගේ දෙයක් තමයි සිද්ධ වුනේ. අපි හිතමු ඒ වගේ තව කෙනෙක් ගැන, එහෙම නැත්නම් තව දෙයක් ගැන හිතන්න බැරි කෙනෙක් තව ටිකක් ලොකු මහත් වෙනකොට එයාගේ ක්‍රියාකලාපය මොන වගේ වෙන්නද ලොකු ඉඩකඩක් තියෙන්නේ. එහෙම වුණාම සමහරක් වෙලාවට එයාට තේරෙන එකක් නැහැ එයාගේ ක්‍රියාකලාපය තව කෙනෙකුට රිදෙනවයි කියලා. සමහරකට දෙමාපියන් එච්චර දුරට හිතන්න නැතුව ඇති. ඒගොල්ලන්ටත් මේක විනෝදයක් විදිහට පෙනෙන්නට ඇති. කොහොම වුණා වුණත් මට හිතෙන මහා සත්‍යය නම් පුතේ දුවේ කිසිම කෙනෙකුට හෝ දෙයකට හිරිහැර කරලා සතුටු වෙන්න නම් හිතන්න එපා කියන එක මං හිතන්නේ දෙමාපියන් වෙන අපි හැම විටම පොඩි ළමයින්ට දෙන්න ඕන පණිවිඩයක් කියලා. ඔයා විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්නේ. හැම මිනිහටම ඔයාට වගේම රිදෙනවා, ඔයාට වගේම සතුට, ඔයාට වගේම දුක දැනෙනවා. එයාලටත් ඔයාට වගේම නිදහස අවශ්‍යයි. ඒ හැමෝටම සමාන වූ අයිතියක් තියෙනවායි කියලා මං හිතන්නේ අපිට කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.